මම මේ ළඟදී ඇල්ල ගියා. එහෙම මාර ක්‍රවුඩ් එකක් හිටියේ. තනිකරම ෆොරේන් ක්‍රවුඩ් එකක් විතරමයි හිටියේ. එකපාරටම මට හිතුණා මම ඉන්නේ ලංකාවේද එහෙම නැත්නම් වෙන රටකද කියලා. ඒත් තරමට ක්‍රවුඩඩ්. එතකොට මට මතක් වුණා මම මෝල්ඩිව්ස් ට්‍රිප් එකේ ලෝකල් අයිලන්ඩ් එකකට ගියා. එනට ස්ටාෆ් එකේ එක්කෙනෙක් ෆොරේන් කෙනෙක්ට ග්‍රීට් කරපු විදිය දැක්කම මට හිතුණා ලංකාවේ ටුවරිසම් ෆීල්ඩ් එකේ නැත්නම් හොටෙල්ස් වල රිසෝර්ට්ස් වල හරි ටුවරිසම් ෆීල්ඩ් එකේ වැඩ කරන කට්ටිය කොච්චර ග්‍රේට්ද කියලා. ඒ ස්ටාෆ් එකේ වැඩ කරපු එක්කෙනා ඒගොල්ලන්ගේ ගෙස්ලා ගැන ලොකු කැරින් එකක් තිබ්බේ නෑ මම දැකපු විදිහට. ඒත් එක්ක මට හිතුණා අපේ ලංකාවේ ටුවරිසම් ෆීල්ඩ් එකේ වැඩ කරන කට්ටිය මාරම ග්‍රේට්. මොකද ඒගොල්ලන් ලෝකල් ගෙස්ලාට උනත් ෆොරින් ගෙස්ලාට උනත් කාට උනත් එයාලා මාරම සපෝටිව් මාරම විදිහට කෙයා කරනවා. තමන්ගේ ගෙස්ලාව ඔය වගේ දේවල් එක මට හිතුණ දෙයක් තමයි අපේ ලංකාවේ කට්ටියගේ හොස්පිටැලිටි කියන දේ තමන්ගේ ඇඟේම තියෙන හින්දා වෙන්න ඕනේ මං හිතන්නේ. ලංකාවේ කට්ටිය 50%කටත් වැඩියෙන් මෝල්දීව්ස් වල හොටෙල්ස් රිසෝර්ට්ස් වල වැඩ කරනවා කියලා මට හිතෙනවා. මම ගොඩක් ට්‍රැවල් කරන්න කැමති සහ ට්‍රැවල් කරන කෙනෙක් විදිහට මට හිතුණා ලංකාවේ ටුරිසම් ෆීල්ඩ් එකේ වැඩ කරන සර්විසස් ලබා දෙන ඒ හැම කෙනෙක්ටම ගොඩක් thank you කියලා කියන්න. ඒ වගේම මට හිතෙන තව දෙයක් තමයි ලංකාව ගොඩක් ලස්සන රටක්. ඒක obviously ඒක අපි හැමෝම දන්නවනේ. ලංකාවේ තියෙන සුන්දරත්වය ලස්සන වගේම මම හිතනවා ඒ ෆීල්ඩ් එකේ වැඩ කරන කට්ටිය ඒගොල්ලන් ගෙස්ලට ග්‍රීට් කරන විදිය මේ දේවල් හැම දෙයක්ම බලපානවා ඇති කියලා මට හිතෙනවා මේ ටුරිසම් ෆීල්ඩ් එක ලෙවල් අප් වෙන්න. ඇත්තට මේක මගේ අදහසක් විතරයි. මොකද මගේ එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන නිසා තමයි මම මේ වීඩියෝ කරේ. ඉතින් ඔයාලා මොනවද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න.